නේ විලන්ති නේද? කර්මා මතක නැද්ද? දැකලා හුරුවන් නම් තියෙනවා. ඩග්ලිගේ පොට්ට කෙනේ ඉන්නේ. මහත්තයා පොලිසියෙන් නේද? ඩග්ලිගේ පොට්ට එකේ නිලන්තිනේ ඔයා. දැනගෙන බොරුවට අහන්න එපා මහත්තයා. නේ? එතන තමයි බිස්නස් එක යනවා. අල්ලන්න නම් ලෑස්ති වෙන්න එපා. මගේ මිනිහාගේ ලේ මාරු කරන්න ඔය රසාවෙන් හම්බෙන තුට්ටු දෙකේ. ඒ වුණාට බං ඕව නීති විරෝධී බං. එතකොට මහත්තයලාගේ යාළුවන්ගේ පාටි වලට ගංජා සප්ලයි කරන්නේ මහත්තයලානේ. මහත්තයලාට සැපක් ගන්න ඕන උනහම අර ස්පා වලට ගිහින් නිකන් කෙල්ලන් මරෝ සැප ගන්න. ඒව නීති විරෝධී නැද්ද? අනේ නිකන් යන්න මහත්තයලාට අද ඉතින් මේ කන්න ඕන උනහම කබර ගත්තාල ගෝයා වෙනවා. කොහෙද ඉඹලා අපිට ගන්න වෙන්නේ බං? දැන් මාතර කන්න දුවනේ. දෙනවා කන්න. හැබැයි කණ්ඩක් දීලා පොලිසියට කුදලගෙන ගියොත් ඉන්නම් අම්මාපා උසාවියෙන් එළියට ඇවිල්ලා ගහනවා කැතිපාර. ඕ බම්බලා හින්න දරුණුයි නේ. ඒ රස්සාව පාඩුවේ කරගෙන යන්න දෙන්නත් නැගිටි දරුණුයි තමයි. ආච්චි දැන් එනවාද පස්සේ එනවාද? දෙයයන්. මහත්තයා නිකන් බොරුවටනේ ඩඩ්ලිගේ පොට්ටිකේ දරගද මේක දෙවුවේ. කෙලින්ම රෙද්ද උසනවාද කියලා වුණා ඉවරයිනේ. අපි දන්නවා ඉතින් මහත්තයලෝගේ රස්සාවෙන් ජරාව ගන්න නැතුව කීයරවත් මේ වගේ සැපක් ගන්න බෑ කියලා. යා.